කොහොමද මේකේ? Channel setting 2950. This is the way you do it. You're that thing, no? Hey beauties! Welcome and welcome back to my little corner. ඉතින් මම කවිතා ගෞතමි. If you simply call me Gautami, that's enough. I'm so glad to have you here. ගොඩ කාලෙකින් මට වීඩියෝ එකක් කියන්න බැරි වුණා ඇත්තටම. මං sorry කියලා කියනවා. මගෙන් ගොඩක් අය වීඩියෝ එකක් request කරලා තිබ්බා. And I'm truly grateful for everyone who waited for my vlogs. ඉතින් මගේ vlogs ආසාවෙන් බලන හැමෝටම මම දිගටම vlogs කියන හිතාගෙන ඉන්නේ. ඉතින් thank you for waited for me. ඔයාලා දැනටමත් දන්නවනේ මම මේ කොහේ යන්නද ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් අපි අද යමු fabric visit එක. ඉතින් අද තමයි අපේ පළවෙනි fabric session එක. අද අපි යන්නේ fashion fabric එකට. ඔයාලත් එන්නකෝ මාත් එක්ක. මේ දවස්වල පුදුම රසණක් තියෙන ළමයි. ඒක නිසා sun cream එකක් use කරන්න අමතක කරන්න එපා. අපිට ඉතින් fabric visit එකක් යනකොට අරගෙන යන්න පොඩි කැචමැටික් ටිකක් තියෙනවා. අපි ගන්න fabric samples අපි පොතක paste කරගන්න ඕනේ. ඉතින් ඒකට ඕන කරන දේවල් වගේක් තමයි මම මේ අරගෙන යන්නේ. එහෙනම් let's go. තුන අමාරක රයිඩ් එකකට පස්සේ මම එතනට ආවා. මට උදේට කාලේ එන්න වෙලා මදි වුණ නිසා මම ඉස්සෙල්ලාම ගියේ කන්න. මෙහෙම වැඩි ඇවිදලා නැති පැත්තක තනියම ඇවිදිනකොට මට දැනෙන්නේ I feel like I'm an independent bird. ඒ වුණාට 50-50. සමහර මිනිස්සු අපිත් නොදැන අපිත් එක්ක තරගයක් තියාගෙන ඉන්නවා. ඕක අවුලක් වෙන්නේ අපි ආදරය කරන අපි ට්‍රස්ට් කරන මිනිස්සුත් අපිත් එක්ක තරගයක් තියෙනකොට. ඒ වගේම අපි ලං කරගන්න මිනිස්සුන්ටත් අපිත් එක්ක හැංගුණ කම්පිටිෂන් එකක් තියෙන්න බෑ. අපේ සර්කල් එකේ මිනිස්සුන්ට අපිත් එක්ක හැංගුණ තරගයක් තියෙනවා නම් අපේ ඕනම achievement එකක් යාලට challenge එකක් විතරයි. ඇත්තටම මේ වගේ අය ආසයි අපි යාලට වඩා පහලින් ඉන්නවට be happy be successful කියලා කිව්වට හැබැයි මට වඩා එපා. එයාලා ඒක දකින්නේ මේ විදිහට. මේක අපේ පාර්ට්නර්ට, පවුලට, නෑදෑයන්ට, යාළුවන්ට හැමෝටම අදාළයි. මම හිතන්නේ එහෙම මිනිස්සු අපිත් එක්ක දිග කාලයක් ඉන්න වටින්නේ නැහැ. අපේ සර්කල් එකේ ඉන්න අයට අපිත් එක්ක තරගයක් තියෙනවා නම් තනියම ඉන්න එක හොඳයි කියලා මම හිතන්නේ. ඉස්සර public places වල කෑම කන්න හැම මම හරීම ලැජ්ජයි. පිස්සු නේද? ඇයි එහෙම ලැජ්ජ වෙන්නේ? අඳුරන්නේ නැති පැත්තකට ගියාම ඒ මිනිස්සු මාව දන්නෙත් නෑ මම ඒ මිනිස්සුම දන්නේ. ඒ නිසා මම මගේ පාඩුවේ හොඳට කෑම එක කාලා ලිප් කලර් එකටත් පොඩි රීටච් එකක් දීලා ඔළුවත් පීරගෙන ලස්සනට එතනින් ගියා.
Hi guys, I'm here in the fashion fabric. අපිට තියෙනවා fabric journal එකක් හදන්න. ඉතින් ඒකට තමයි මේ samples ගන්නෙ. මේක නම් මොකක්ද? Shimmer shimmer. Shimmer chiffon. This is also shimmer chiffon. Shimmer shimmer. මේක මොකක්ද? ඒකවල? German city. German city. මොකද්ද මේ price? 2950. And this is the way you do it. Make lines. Make yard එක කීයද? 19,000 yard. This is the exactly fabric you need. ඔයා මේක වීඩියෝ එකක් ගන්න. මේ විදිහට තමයි යා වර්ක් කරන්නේ. මේක ගත්තට ප්‍රශ්නයක් නෑ. But she can work no, sir. She can work Me- no? 20,000. අන්න හරි. So you're that thing, no? What is that? ඒක Spiritual energy. Oh, this is the design that is there. But you have to use this bead or have this bead or what? I think this piece is better, no? Than big one. ගේ ඔයාගේ නමද තියෙන්නේ? අපේ එක. ඉස්සෙල්ල මෙයා Mm-hmm.
ඉතින් ගයිස් මෙතනින් මම මගේ බ්ලොග් එක ඉවර කරනවා. ඉස්සරහට ලස්සන ඉන්ටරෙස්ටිං බ්ලොග්ස් ටිකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මං හිතාගෙන ඉන්නේ. ඉතින් keep in touch with me. හැමදාම කියනවා වගේ ඔයාලා හැමෝටම ලස්සන grateful දවස් ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්. Thank you.